සුබ දවසක් සියලු දෙනාටම. ඉතින් අදත් තව ලස්සන වීඩියෝ එකකින්. ඉතින් අදත් ඔයාලට ගොඩක් වැදගත් වෙන ලස්සන වීඩියෝ ටිකක් අද අරන් එනවා. ඉතින් වයිට් ලේස්ලා ඉන්නවා දැන් මෙතන සති 3ක් වයස. නිරෝගිමත් වයිට් ලේස්ලා ඉන්නවා. ප්‍රීමා සුදු පිත්තර කිකිලියෝ වයිට් ලැගූන්ස්ලා. ඉතින් මේ ඔයාලට පේන තරම් මේ බ්‍රූඩරේ දැන් අපි බ්‍රූඩින් කාලේ ඉවර කරලා දැන් හදා යන ගමන් ඉන්නේ. අපි මාසයක් වර්ධනය කරන සත්තු. ඉතින් ඔයාලට පේනවා ඊටමත් නිරෝගී මම මේක ඔයාලට පැහැදිලිව පෙන්නන්නම්. ඔයාලට මම පැහැදිලිව පෙන්නන්නම් මේ වීඩියෝ එක. මේ සත්තු දැන් මේ සති 3කට ආසන්නයි. තාම සති 3ක් නැහැ. සති 3කට ආසන්න නිරෝගීමත් සත්තු ඉන්නේ. ඉතින් ඔයාලට ඔයාලගේ ගොවිවලට මේ විදිහේ නිරෝගීමත් වැක්සින් සියල්ල ලබා දුන් හොඳ සත්තු ලබා ගන්න පුළුවන්. ඉතින් තාම සති 3ක්වත් නැහැ. ඉතින් බලන්න හොඳට වර්ධනය වෙලා ඉන්නවා සති 3ක් යන්නත් කලින්. ඉතින් හොඳට වර්ධනය වෙච්ච සත්තු අපි ඔයාලට ලබා දෙනවා විශ්වාසයෙන්. වීඩියෝ එකත් දිගටම ඇඳලා ඉන්න. ඒ වගේම ගම් කුකුල්ලෝ අද ඔයාලට බලා ගන්න පුළුවන්. අපේ මගේ අනිත් ගොවිපලේ තියෙනවා ගම් කුකුල්ලෝ. එතන ඉන්න සත්තු 2500ක් විතර. ඒකම කලුකුම් බලා ගන්න පුළුවන්. ඔයාලට මිලදී ගන්නත් පුළුවන්. ඉතින් වීඩියෝ එකත් ඇඳලා ඉන්න. මතක තබා subscribe කරලා channel එක share කරන අනිත් අයට බලන්න. අපි යමු දිගටම වීඩියෝ එකට. හරි යාළුවෝ දැන් මේ පේන්නේ සති 3ක්වත් වයස නැති තාම සති 2 විතරයි ඉවර. දැන් මේ තුන්වෙනි සතියේ යන්නේ. ඉතින් මේ වයිට් ලැගුන්ස්ලා ඉන්නවා. ඔයාලට පේනවා. මගේ මේ එක ගොවිපලක්. ඉතින් මෙතන මේ ඉන්න සත්තු ඔයාලට පේනවා ගොඩක් නිරෝගී. ඉතාමත් හොඳ තත්ත්වයේ ඉන්න සත්තු. මෙතන සත්තු 500ක් ඉන්නවා. ඉතින් මේ අපි අපේ ගොවි මහත්මයෙක් මේ ඕඩර් එකකට හදන සත්තු ටිකක් ඔවුන්ට සත්තු 500ක් අවශ්‍යයි කියලා අපිට ඕඩර් එකක් ලබා දුන්නා. ඉතින් ඒ ඕඩර් එකට අපි හදන වයිට් ලැගූන්ස්ලා. ඉතින් ඔයාලට පේනවා සති 2 පහ වුණා විතරයි. ඉතාමත්ම හොඳට වර්ධනය වෙලා ඉන්න මේ සත්තු. ඉතින් ඔයාලා ගොවිපලට අලුතෙන් පටන් ගන්න කෙනෙක් නම් අනිවාර්යයෙන් මේ විදිහට විශ්වාසදායකව මේ සියලු වැක්සින් ලබා දුන්න වගකීමක් සහිත සත්තු ලබා ගන්න කතා කරන්න GS Farm House and Hatchery. ඉතින් විශේෂයෙන් මතක් කරනවා අපේ ගොවිපලේ තියෙන පොළොන්නරුවේ. ඉතින් ලංකාවේ ඕන තැනකට අපි ප්‍රවාහන පාසුකම් සලසා දෙනවා. ඔයාගේ නිවසටම ඔයාගේ ගොවිපලටම ලබා ගන්න පුළුවන් අපි ගෙනල්ලා දෙනවා. ඉතින් ලංකාවේ කොහේ හිටියත් ඒක ගැටලුවක් නැහැ. ඉතින් ලොකු දුරක් නම් අපිට පොඩි ඔබ ගන්න පැටව ප්‍රමාණයත් එක්කන් අපිට වාහන ඒ ට්‍රාන්ස්පෝර්ට් කුලිය අපි කතා කරලා ඉතාමත්ම අඩු මුදලකට අපි ඔබට ලැබෙන්න සලස්වනවා. මොකද අපේම වාහන වල තමයි අපි ගෙනල්ලා දෙන්නේ. ඉතින් බස් වල කෝච්චි වල ට්‍රාන්ස්පෝර්ට් කරන්න බෑ මෙයාලා සත්තු. අපි ට්‍රාන්ස්පෝර්ට් කරන්නේ නැහැ එහෙම. මොකද සත්තු ගොඩක් අවුල් යනවා ඔයාලා ළඟට එද්දී. එහෙම වුණාම සත්තුන්ගේ ජීවිත ගොඩක් අඩු නැති වෙන්න පුළුවන් ඔයාලා ගොවිපලට දාලා ටික දවසක් යද්දී. ඉතින් ඒකින්ද අපි අපේ වාහන වල ඔයාගේ නිවසටම ඉතාමත්ම ආරක්ෂාකාරී මේ සත්තු ලබා දෙනවා. ඒකට පොඩි මුදලක් අය කරන්න ඔයාලගෙන් ට්‍රාන්ස්පෝර්ට් කුලිය විදියට. ඉතින් වීඩියෝ එකත් එක්ක දිගටම ඇඳලා ඉන්න. මතක ඇතුව subscribe කරන්න. ඒ වගේ මගේ අංකේ මම ඔයාලට කියන්න. ඔයාලට ඕඩර්ස් දාන්න අවශ්‍ය නම් 0.72 650යි 2152 0.72 650යි 2152 මගේ WhatsApp නම්බරේ තියෙනවා 0.77යි 65යි 10යි 299 0.77යි 65යි 10යි 299 පල්ලෙයා ඩිස්ක්‍රිප්ෂන් එකේ මගේ නම්බර්ස් දෙකම දාලා තියෙනවා විස්තරات එක්ක. පොළොන්නරුවේ තියෙන GS Farm House and Hatchery. ඉතින් අපේ ගොවිපලෙන් ලබා ගන්න පුළුවන්. හරි යාළුවෝ ඉතින් දැන් මේ ඔයාලට පේන්නේ අපේ ගම් කුකුල් ගොවිපලේ ඉන්න ගම් කුකුල් පැටව කරන්නකොල්ල සත්තු සානය කරන සත්තු ඉන්නවා. ඉතින් හොඳින් වර්ධනය වෙලා තියෙන සත්තු ඉන්නේ. දැන් මේ ඔයාලට පේන සත්තු දැන් සති 3ක් විතර වයස සත්තු ඉන්නේ. ඉතින් තාම මාසයක් වයසක් නැහැ මෙයාලට. ඉතින් ඔයාලට මෙයාලගේ මාසයක් වයස වුණ සතුන් ලබා ගන්නත් පුළුවන් අපේ. ඉතින් මේ ඔයාලට පේනවා ඉතාමත් නිරෝගීව දැන් මෙයාලට අපි මේ කැම දාලා තියෙන්නේ. ඉතින් ඔයාලට පැටව ලබා ගන්නදී ඉතාමත්ම විශ්වාසයෙන් වගකීමක් ඇතුව ලබා ගන්න පුළුවන්. ඉතින්
ඔරිජිනල් කලඳගොල්ල ගොවිපලෙන් අපි ලබාගත්ත මවසතුන්ගේ ලබාගත්ත පැටවු ඉන්නවා මෙතන. ඊළඟ මේකන්නෙක් සත්තු ඉන්නවා, අපේ හැචරිය සත්තුත් ඉන්නවා. සත්තු මෙතන 2500ක් අපි මේ පාර හදනවා. ඉතින් මේ වලට පේන්නේ අපේ දැන් බ්‍රූඩින් කාලේ ඉවර කරලා දැන් අපි පොඩ්ඩක් ඕපන් ඒරියා එකට ටිකක් සයිස් එකකින් ලොකු කූඩුවකට දැන් මෙයාලව දාලා මේ හදා යන විදිය. ඉතින් ඔයාලත් සාමාන්‍යයෙන් ගම් කුකුල් පාලනය මුලින්ම පටන් ගන්න කෙනෙක් හෝ අලුතෙන් කෙවලා දැන් ආයෙ නැවත පටන් ගන්න බලාපොරොත්තු වෙන ඉන්න කෙනෙක්ට අවශ්‍ය පැටව අවශ්‍ය ප්‍රමාණයම ලබා ගන්න පුළුවන්. ලංකාවේ ඕන තැනකට ඩිලිවරි පහසුකමක් අපි ලබා දෙනවා. ඒකට පොඩි හයර් එකක් ඔයාලට ගෙවන්න වෙනවා. ඉතින් අපි ඔබගේ නිවසටම ගොවිපලටම මේ ට්‍රාන්ස්පෝර්ට් කරලා දෙනවා. සත්තු ගොඩාක් ආරක්ෂිතව ගෙනියන්න පුළුවන්. ඉතින් ඒකට අවශ්‍ය ට්‍රාන්ස්පෝර්ට් කුලියත් එක්කන් අපි කතා බහ කරගෙන ඉතාමත්ම අඩු මුදලකට ඔබට ප්‍රවාහන ගාස්තු සලසලා දෙන්න බලනවා. මොකද බස් වල කෝච්චි වල අපිට එවන්න බෑ. මොකද සත්තුන්ගේ ආරක්ෂාව ගැන අපිට ගැරන්ටි එකක් දෙන්න බෑ එහෙම වුණාම. ඉතින් ඒක නිසා අපේම වාහනයක අපි පොඩි හයර් එකක් අරගෙන ඔයාලගේ නිවසටම ගොවිපලටම අපි සත්තු ලැබෙන්න සලස්වනවා. ඉතින් මෙයාලට අවශ්‍ය වැක්සින් ටික දැන් අපි දීගෙන යන ගමන් ඉන්නේ. ඉතින් මාසයක් වයස ඉතාමත්ම නිරෝගී සත්තු ලබා ගන්න පුළුවන්. ලබන සතියේ ඉඳලම ඔයාලට ඇණවුමක් දාලා ලබා ගන්න. ඉතින් තත්ත්වයෙන් ගොඩක් උසස් සත්තු මේ ඉන්නවා. ඉතාමත්ම නිරෝගී. අපි වගකීම සහිතව දෙන්නේ. සත්තුන්ගේ මරණ අනුපාතය ඉතාමත්ම අඩුයි. ඉතින් යාළුවෝ එහෙනම් අද කෙටි වීඩියෝ එකක් අරන් ආවේ. ළඟදීම තවත් ලස්සන වීඩියෝ එකකින් එන්න. ඉතින් මගේ දුරකථන අංකත් මම ලබා දීලා තියෙනවා. ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා බලන්න, කතා කරන්න. එහෙනම් ළඟදීම නැවතත් ලස්සන ඔයාලට වැදගත් වෙන වීඩියෝ එකකින් ළඟදීම ඔයාලා හමුවට එන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මගේ channel එක subscribe කරන්න. channel එක බලන ඔයාලට ගොඩක් ස්තුතියි. ඔයාලට දෙයක් ඉගෙන ගන්න පුළුවන් නම් ඒක තමයි මට වටින්නේ. එහෙනම් ළඟදීම ඔයාලා වෙනුවෙන් තවත් වැදගත් ඔයාලට දැනුමක් ලබා ගන්න පුළුවන් හොඳ වීඩියෝ එකකින් ළඟදීම එන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් සත්තු හදද්දි සත්තු ගැන ගොඩක් අවධානයෙන් ඉන්න ඔය ගොවිපළ ගැන. එතකොට ඔයාලට පාඩුවක් වෙන්නේ නැති වෙන්න මේ දවස්වල වර්ෂා කාලේ හින්දා අනිවාර්යයෙන්ම සත්තු ගැන අවධානයෙන් ඉන්න. කූඩු ඇතුළේ තෙමෙනවා. ලිටර් එක තෙත් වුණාම සත්තුන්ට ලෙඩ එනවා. ඉතින් ගොඩක් කට්ටිය මට කතා කරලා කියන සත්තු එකපාරට මරනවා කියලා. ඉතින් ගොඩක් 10 තට්ටුව තෙමිලා සත්තු ලෙඩ වෙලා තියෙනවා. ඉතින් ඒව ගැන සැලකිලිමත් වෙන්න වටෙන් ආවරණයක් දාලා වට ආවරණයක් කරගෙන සත්තු ටික බලා ගන්න. එතකොට ගොඩක් මේ මාස දෙක මේ වර්ෂා කාලේ අනිවාර්යෙන් ආරක්ෂා කරගන්න ඕන සත්තු. ඉතින් ඒවත් දැනුවත් වෙන්න නිකම්ම කූඩුවට සත්තු ටික දාලා බලන් ඉන්න එපා. ලොකු වෙනකන් කෑම දුන්නා කියලා ලෙඩ රෝග ගැන පොඩි අවධානයකින් ඉන්න. එතකොට ඔය ගොවිපළ ඔයාට එපා වෙන්නේ නැතිව සාර්ථකව කරගෙන යන්න පුළුවන්. නැත්නම් සත්තු මැරෙන්න ගත්තට පස්සේ ඔයාට වැඩේ එපා වෙනවා. ඉතින් අපි කොච්චර නිරෝගී පැටියෙක් ඔයාලට දුන්නත් වැඩක් නැහැ. හදාගෙන යන්න ඕන ඔයාලා. ඒක ගැන හොඳ අවධානයකින් ඉන්න. එහෙනම් සුබ දවසක් සියලු දෙනාටම. ඒ වගේම තමයි ඔයාලට ළඟදීම තවත් ලස්සන වීඩියෝ වලින් එන්න බලාපොරොත්තු වෙන ගමන් අවසාන වශයෙන් වීඩියෝ එකෙන් සමුගන්න කලින් ඔයාලට අවශ්‍ය උපදෙස් මොනවා හරි අවශ්‍ය නම් අපේ WhatsApp ඔයාලට අමුතුවෙන් ට්‍රේනින් එකක් ලබා ගන්න අවශ්‍ය නම් මුලින් ඉඳලා අපේ WhatsApp ට්‍රේනින් එකක් තියෙනවා මගේ. ඉතින් පැය දෙකක ඒකෙන් ඔයාලට මුලින් ඉඳලා හැමදේම ඉගෙන ගන්න පුළුවන්. ඒකට පොඩි මුදලක් අය කරන්න. ඒක ගෙවලා ඔයාලට WhatsApp වීඩියෝ වලකින් ඉගෙන ගන්න පුළුවන්.